සුබ දවසක් ඔයාලා හැමෝටම. අද දෙසැම්බර් මාසේ 27 වෙනිදා. මම මේ උදේම ලෑස්ති වෙලා යන්න හදන්නේ බලාගෙන ආසාවෙන් හිටපු ගමන. මම අද යෝගා වැඩමුළුවකට තමයි සහභාගී වෙන්න හදන්නේ. ඒ ගමනට මම ඉගෙන ගත්ත මගේ අයියලා අක්කලා මං ආස කරන ගොඩාක් අය එන නිසා මං හරිම ආසාවෙන් තමයි මේ ගමන යන්න පිටත් වුනේ. ඉතින් අද මම මේ ගමන යන්නේ භාගයක් දුර බස් එකේ ඊතුරු භාගෙ වීල් එකේ. ඉතින් මේ විදිහට තමයි යන්නේ. මම මේ වෙලාවේ යනකොට නම් 7:00ට විතර ඇති. බස් එක ගිහිල්ලා ඊට පස්සේ මම ඊතුරු ටික බහැලා වීල් එකට යන්න ගියා. ඉතින් ඇත්තටම ගොඩේ කාලෙකින් තමයි අපි කට්ටියම අද හම්බෙන්නේ. ඉතින් ඔය දේශනේ පවත්වන්නේ මගේ ආදරණීය ගුරු පියාණන් තුෂාර සේනානායක වෛද්‍යාචාර්යතුමා. ඉතින් ඊට පස්සේ ડોક્ટર සුසන්ත ඒ වගේ අය එකතු වෙලා මේ වැඩමුළුව සාර්ථකව කරන්න අපිට උදව් කරා. ඉතින් අපි හැමෝම මේ විදිහට යෝග මෙට් එලාගෙන මේ විදිහට යෝග වැඩමුළුව ආරම්භ කරන්න තමයි හදන්නේ. ඔය ඇතින් පේන වැඩමුළුව අපිට කරපු අය ඇත්තටම මට ගුරුවරුන්ගේ නම් මේ වෙලාවේ මතක නැහැ. ඉතින් යෝගවල මූලික දැනුම එකතු කරලා හදපු මේ වගේ ලස්සන නිබන්ධනයකුත් අපිට මේ වැඩමුළුවේදී ලැබුණා. ඉතින් මේ මගේ ළඟම ඉන්නේ කෞශල්‍ය අක්කා. එයා තමයි මං ඉගෙන ගන්න කාලේ ඉඳන් මගේ හොඳම යාළුවෙක්. ඉතින් ඔය ඉන්නේ අය කොහොම හරි පරක්කු වෙලා හරි ඇවිල්ලා මං ගාවට ආවා. ඉතින් ඇත්තටම මේ දවස් ගොඩාක් සතුටු දවසක්. ඉතින් මේ මල්ලි කියන්න යන්නේ මම පුංචි කාලේ ආස්ම කරපු සින්දුවක් ඉස්සර මියුසික් රූම් එකේදී මේ සින්දුව ඇත්තේ වෙන්න කියලා තියෙනවා. ඉතින් කාලෙකට පස්සේ මේ සින්දුව කියන්න අපිට ආයෙත් අවස්ථාවක් හම්බුණා. අපි දන්නේ මේ මල්ලි තමයි ගොඩක් කියන්නේ. හරිම ලස්සනට තිබුණා. ඉතින් ඒ විදිහට ඒ සින්දුවත් කියලා ඉවර කරා. මේ වෙද්දි නම් අපි දවල් කෑම එකත් අරගෙන හවස තේ එකත් අරගෙන ඉවරයි. දැන් මේ තියෙන්නේ ආයෙත් යෝගා අභ්‍යාස කරන එක. ඔය තියෙන ශබ්දේ භාවිතා කරලා කරන අභ්‍යාස කීපයක්. ඉතින් මම ඒව කරනවා මගේ ළඟ ඉන්න කව්වක්ක වීඩියෝ කරලා තිබුණා. දැන් නම් මේ ඇවිල්ලා තියෙන්නේ අද දවසේ නිමාවට තමයි. ඉතින් ඇත්තටම මේ වගේ වැඩමුළුවකට සහභාගී වෙන එක මොනතරම් වටිනවද කියලා මට තේරුණා. ඇත්තටම අපේ ජීවිතේට කායිකව, මානසිකව, ශාරීරිකව කියන සෞඛ්‍ය සුවතාවය ළඟා කර ගන්න පුළුවන් පහසුම ක්‍රමයක් තමයි මේ යෝගා ව්‍යායාම කියන එක මට තේරුණා. ඉතින් මේකට සහභාගී වෙච්ච අපි හැමෝටම ඒක සිහිවටනයක් සහ ඒ සහභාගී වෙච්ච වැඩමුළුවේ වැදගත්කම සඳහන් වෙන්න කියලා වටිනා සහතික පත්‍රයක්වත් දෙන්න අමතක කරේ නෑ. ඔන්න ඉතින් අද මේ ගමන ඉවර වෙලා මං ආවේ අපේ නැන්දලගේ ගෙදර. ඉතින් මේ නැන්දලගේ ගාව තියෙන ලස්සන ඇලක් එකෙන් දොළපාරක්. ඉතින් මමයි නංගි නිකන් එන්නේ අපි දෙන්නත් එක්කලා හවස කියලා බලන්න නැතුව මේ දොළට බහැලා නාගත්තා. ඇත්තට මේක මාරම ලස්සනයි. මාරම ලස්සන අත්දැකීමක්. කාලෙකට පස්සේ තමයි මේ දොළේ බහැලා අපිට නාන්න අවස්ථාව හම්බුනේ. ඉතින් මේ දොළත් එක්කම එහා පැත්තේ තියෙනවා ලස්සන ලොකු ගලක්. ඇත්තට මේකේ නැග්ගට පස්සේ මුළු ගමම පේන තරම්. ඉතින් අපි දෙන්නත් එක්ක ඉතින් ගලටත් නැග්ගා. මොකද කාලෙකින් හම්බෙන chance එකක් මිස් කරගන්න හොඳ නෑනේ. අපි ඉතින් මේ විදිහට ඒ ගලට නැගලා මුළු වෙල්යායම බැලුවා. මාරම ලස්සනයි. ඇත්තටම අපේ ගමේ නම් මේ වගේ ලස්සන තැනක් බලන්න විදියක් නෑ. ඉතින් ඒක මාර අත්දැකීමක්. අපි නාගෙන එනකොට අපේ නැන්ද අපිට රසම රස බීම වීදුරකුත් හදලා තිබුණා. ඇත්තටම ඉතින් හරිම සතුටු දවසක්. ඔන්න ඉතින් ඊට පස්සේ මේ තියෙන්නේ අපි ගෙදර ආවට පස්සේ මට හිතුණාද වෙනසකටත් එක කේක් එකක් හදන්න ඕනි කියලා. හැබැයි ඉතින් මම ඊට කලින් කේක් හදලා තිබ්බට හරියටම නම් කේක් හදන්න ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ හදන එකේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා. ඉතින් ඒ වුණාට මට හිතුණා ආයෙ පාරක් try කරලා බලන්න ඕනි කියලා. ඉතින් මම මේ විදිහට කේක් එකක් හදන්න තමයි මේ යන්නේ. ඉතින් අද ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි නංගි මමයි. ඉතින් අපි 4 දෙනා තමයි මේ කේක් එක රස බලන්න ඕනේ. ඉතින් ඇද කියන අය අඩුයිනේ. ඉතින් ඔන්න ඒ නිසා කිසිම ප්‍රශ්නයක් බයස් එකක් නැතුව මං කේක් එක හදාගත්තා. හැබැයි කේකේ පදම ගානට ඇවිල්ලා තිබුණා. රැළෙන්නේ නැති වෙනකම්ම ගත්තා. ඊට පස්සේ මට හිතුණා මේක ඉතින් පොඩක් ලස්සන කරලා ගන්න ඕනිනේ. ඉතින් මේ විදිහට චොකලට් ටිකක් දවට ගන්න ඕනි කියලා මට හිතුණා. ඉතින් මම මේ විදිහට චොකලට් ටිකක් දවටගෙන පොඩ්ඩක්
එක රසවත් කරගන්න තමයි මේ හදන්නේ. ඇත්තටම කාලයක් තිබුණා මං ඉස්කෝලෙන් අවුට් වෙච්ච මුල පිස්සුවෙන් වගේ කෑම හැදුවා. වීඩියෝ බල එක කෑම වර්ග හදන්න try කරා. හැබැයි ඊට පස්සේ කාලයක් තිබ්බ කෑම හදන්න තියා කුස්සියට අඩියවත් තියන්න වෙලාවක් නැති. හැබැයි මට දැන් හිතෙනවා මං ආයෙත් කෑම හදන්න පටන් ගත්තොත් හොඳයි නේද කියලා එක දේවල් එක අත්දැකීම් අත්දා බලන්න ඕනේ නිසා. ඉතින් මේ විදිහට මගේ කේක් ටික මං හදලා ඉවර කරගත්තා. ඔන්න දැන් ඒකෙන් කෑලි 4කුත් කපාගෙන අපි 4 දෙනත් එක්ක උණු තේ එක රස බලන්න තමයි හදන්නේ. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මාව අහන් හිටියටයි මාව බලන් හිටියටයි.